රක්ෂණ සමාගමකින් ඔයාගේ අනතුරකට අදාළ වන්දි මුදල ගෙව්වේ නැත්නම් හරි පුතා ඔයාට ගෙව්ව ගාන ඔයාට සෑහීමටපත් වෙන්න බැයි නම් ඔයාට පුළුවන් රක්ෂණ ඔම්බස්මන් කෙනෙක්ට පැමිණිලි කරන්න. ඔයාට තියෙන්නේ Google එකේ search කරන්න Ombudsman Institute කියලා ශ්‍රී ලංකාවේ. ඊට පස්සේ එනවා ඔයාලගේ වෙබ්සයිට් එක. ඒ වෙබ්සයිට් එකේ තියෙන ෆෝන් නම්බර් එකට කෝල් එකක් දාලා කියන්න මෙන්න මේ රක්ෂණ සමාගම මට මේකට රක්ෂණ වන්දි දෙන එක ප්‍රතික්ෂේප කරා කියලා. ඊට පස්සේ එයාලා කියනවා වෙච්ච සිදුවීම සාකිත් එක්ක එයාලගේ ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් කරන්න කියලා. ඊට පස්සේ ඔයා අදාළ විස්තරය ඊමේල් එකක් දාන්න. එයාලා කරන්නේ ඔයාට එන්න කියනවා දවසක් එදාටම ඔයාගේ රක්ෂණ සමාගමේ ඉහළම නිලධාරියෙක්ට එන්න කියනවා. ඔයාටයි ඔයාගේ රක්ෂණ සමාගමේ නිලධාරීන් අතර කතා කරන්න එයා අවස්ථාව හදලා දෙනවා. එක මේසෙක එක පැත්තක ඔම්බස්මන් කෙනෙක් ඉන්නවා. අනිත් දෙපැත්තේ ඔයයි රක්ෂණ සමාගමයි ඉන්නවා. ඔයාලට කතා කරලා ඔයාට ඔයාගේ සාක්ෂි ටික ඉදිරිපත් කරලා එයාලගේ අසාධාරණ ගැන කියලා රක්ෂණ සමාගම දෙන්න බෑ කිව්ව වන්දිය ඔම්බස්මන් කෙනෙක් කරහා ගන්න. හැබැයි හිතන්න බැරි වෙලාවත් ඔම්බස්මන් එකකින්වත් වන්දි ගන්න බැරි වුණා කියලා තව ක්‍රමයක් තියෙනවා. ලංකාවේ තියෙනවා පුතේ රක්ෂණ නියාමන කමිෂන් සභාව කියන එකක්. ඒ රක්ෂණ නියාමන කමිෂන් සභාවට අර වගේම කෝල් එකක් දාලා විස්තරي කිව්වහම ඒකටත් අපිට විස්තරي ඊමේල් කරලා රක්ෂණ නියාමන කමිෂන් සභාවෙනුත් ඔයාට ඕනි නම් අදාළ රක්ෂණ සමාගමෙන් වන්දි